කන්‍යා ලග්නයෙන් උපන් ඔබට 2026 වර්ෂයේ ජූලි මාස 2 වෙනිදා එනම් බ්‍රහස්පතින්දා දිනය ඔබගේ බුද්ධිය, ඉගෙනීම, දරුවන්ගේ කටයුතු, නිර්මාණශීලී අදහස් සහ වැදගත් තීරණ සම්බන්ධ කටයුතු ඉතා වැදගත් තැනක් ගන්නා දිනයක් ලෙස හැඳින්විය යුතු වනවා. උදෑසන 9:26 දක්වා කාලය තුලදී වගකීමෙන් සහ සැලසුම් සහගතව කටයුතු කිරීමෙන් වඩාත් යහපත් ප්‍රතිඵල ලබා ගැනීමට හැකිවනු ඇති. උදෑසන 9:26න් පසුව ඔබගේ කතාබහ, උපදෙස් ලබා ගැනීම, ගුරුවරුන් හෝ අත්දැකීම් ඇති පුද්ගලින්ගේ අදහස් විමසීම සහ පවුලේ කටයුතු පිළිබඳව සාකච්ඡා සඳහා වඩා යහපත් කාලයක් වනවා. මෙම දිනේ ඔබගේ සිත තරමක් බරගතියකින් යුක්ත වන අතර සමහර කාරණා ගැන වැඩිපුර සිතීම හෝ සැකසහිතව බැලීමේ ස්වභාවයක් ඇතිවනු ඇති. එබැවින් ඉක්මන් නිගමනවලට නොපැමිණීම සහ සංසුන්ව තීරණ ගැනීම ඔබට වඩාත් යහපත් වනවා. ඔබගේ ආදායම්, මිතුරන්, පුද්ගලික සම්බන්ධතා, උපකාර ලබා ගැනීම, ඉගෙනීම සහ ව්‍යාපාරික සාකච්ඡා වැනි කටයුතු තුළ යහපත් ප්‍රතිඵල ලැබිය හැකි දිනයක් වනවා. අවශ්‍ය අවස්ථාවලදී අන් අයගේ සහයෝගයද පහසුවෙන් හිමිවන දිනයක් වනු ඇති. ඔබගේ මුදල්, ලිපිලේඛන, ගිවිසුම් සහ පණිවිඩ යැවීම් සම්බන්ධ කටයුතු වඩා හොඳින් පරීක්ෂා කර ඉදිරියට යාම වැදගත් වනු ඇති. සුළු අතපසුවීම් පවා පසුව අපහසුතා ඇති කළ හැකි බැවින් සියලු තොරතුරු නැවත තහවුරු කර ගැනීම යහපත් වනවා. වෙළඳාම, මිලදී ගැනීම සහ සාකච්ඡා සඳහා දවසේ වඩා යහපත් අවස්ථා පවතින අතර විශාල ආරම්භයන්, අවදානම් සහගත තීරණ සහ කෝපයෙන් කරන ප්‍රතිචාරයන්ගෙන් වැළකී සිටීම වඩාත් සුදුසු වන දිනයක් වනවා. රාහු කාලය සවස 1:49 සිට 3:22 දක්වා වන බැවින් මෙම කාලය තුල නව වැඩ කටයුතු ආරම්භ කිරීම, මුදල් ගනුදෙනු සහ වැදගත් හමුවීම් හැකිනම් කල් දමා ගැනීම වඩාත් සුදුසු වනවා. උදෑසන 11:50 සිට දහවල් 12:40 දක්වා වන කාලයත් සවස 6:29 සිට 6:52 දක්වා වන කාලයත් ඔබට වඩා යහපත් කාලයන් ලෙස හැඳින්විය යුතු වනවා. ඒ වගේම සවස 1:50 සිට 3:35 දක්වා වන කාලය සංසුන්න සහ අවධානයෙන් යුතුව ගත කිරීම ඔබට වඩා යහපත් වනු ඇති. ඔබගේ සියලු කටයුතු සාර්ථක වන ඉතා වාසනාවන්ත දිනයක් ඔබට උදා වේවා. තෙරුවන් සරණයි.